Hello, good morning. කොහොමද ඉතින් කට්ටියට? මම ඉතින් අද වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලන්ට. අද ටුවර් එකක් යන ගමන් ඉන්නේ. අද ඉතින් මාත් එක්ක යන්නේ ස්වීඩන් ටෙස්ලා කපල් එක. ඇත්තටම හොඳ කපල් එකක්. හොඳට කතා බහ කරනවා. අපිත් අනිවාර්යයෙන්ම ටුවර් එකක් යනකොට ටෙස්ලාත් එක්ක හොඳට කතා බහ කරන්න ඕනේ. ඒක ගොඩක් වැදගත් මේ කරන රස්සාවත් එක්ක. මොකද අපි ගෙස්ලත් එක්ක හොඳ කන්වර්සේෂන් එකක් දීලා ගෙස්ලට හැමදේම හරියට එක්ස්ප්ලেইন කරොත් තමයි ගෙස්ලා හැපි වුණොත් ටුවර් එක අවසානයේ අපට කීයක් හරි දීලා යන්නේ ටිප් එකක් හම්බෙන්නේ එතකොට හොඳ ෆීඩ්බැක් එකක් හම්බෙන්නේ ඒ වගේ දේවල් ගොඩක් වටිනවා මේ රස්සාවට මොකද හොඳ ෆීඩ්බැක් එකක් හම්බෙනවා කියන්නේ ඒ ගෙස්සායනකොට අනිවාර්යෙන් අපි හොයාගෙන එනවා ඒ වගේම සමහරවිට අපිට ඊට වඩා දේවල් ලැබෙන්න පුළුවන් ඒ වගේ ගොඩක් ඔපචුනිටි තියෙනවා අපි ගෙස්ලත් එක්ක හොඳට කතා බහ කරලා ඒ ගෙස්ලව සැටිස් කරොත් ගොඩක් වෙලාවට ඔන්න ඉතින් මම අද ටුවර් එක යන්නේ මේ තියෙන්නේ අබුඩාබියේ තවත් එක ලස්සන ප්ලේස් එකක් මේකට කියන්නේ සෝමාලියන් අයිලන්ඩ් කියලා මේක ගොඩක් වැදගත් අබුඩාබියට මොකද මේ රටේ මිනිස්සු මුලින්ම මේ රටට ඇවිල්ලා කරපු පළවෙනි රස්සාව තමයි ඒ කියන්නේ ලෝකල් කට්ටිය එමරාති කට්ටිය මේ රටට ඇවිල්ලා මුලින්ම කරපු රස්සාව තමයි මුහුදු යෑම එතකොට මංකොල්ල කෑම ඔය වගේ දේවල් තමයි මුලින් කරලා තියෙන්නේ මේ රටේ කට්ටිය ඒගොල්ලෝ මුලින්ම ඇවිල්ලා අබුඩාබියේ මුලින්ම ෆිෂින් ස්ටාර්ට් කරලා තියෙන්නේ මේ අයිලන්ඩ් එකේ තියෙන බිල්ඩින් අවුරුදු 100කට කිට්ටු ඔක්කොම තියෙන්නේ ඒ බිල්ඩින් වල ගොඩක් ලොකු නෑ තනි තට්ටුවේව තියෙන්නේ පැලස් වගේ පොඩ්ඩක් පරණ මේවා ඉතින් ගෙස්ලා දකින්නකොට ගොඩක් වෙලාවට ගෙස්ලා හැපි මොකද අපි හරියට එක්ස්ප්ලেইন කරන්න ඕන ගෙස්ට මේ මොකද්ද කියන එක ඒක එක්ස්ප්ලেইন කරාට පස්සේ ගෙස්ලා ගොඩක් සැටිස්ෆයි වෙනවා ඇත්තටම මේ අයිලන්ඩ් එක මාර ලොකු අයිලන්ඩ් එකක් එතකොට ගොඩක් මේ පරණ බිල්ඩින් තියෙනවා බිල්ඩින් කියන්නේ තට්ටු දෙකේ තුනේ නෙමෙයි තනි තට්ටුවේ ඒවා තියෙන්නේ සෝමාලියන් අයිලන්ඩ් එකට දැන් නම් කාටවත් යන්න බෑ ෂෙක් ෆැමිලි කට්ටිය විතරයි අපිට මේ වගේ මුන්දෙන් යන ගමන් තමයි මේ අයිලන්ඩ් එක බලන්න පුළු ඇත්තටම ලස්සන තැනක් ඒ වගේම මේ අයිලන්ඩ් එකේ ඉන්නවා ගොඩක් මේ රටටම ආවේනික වෙච්ච සත්තු జాතියක් ඇරබියන් ඔරෙක්ස් කියලා මෝ జాතියක් මාරම ලස්සන ඒ මෝ ගොඩක් ලොකු නෑ පොඩි සාමාන්‍යයෙන් අපේ රටේ මෝත් එක්ක සංසන්දනය කරනකොට පොඩි ගොඩක් ලොකු නෑ මාරම ලස්සන සත්තු జాතියක් හැබැයි මේ අයිලන්ඩ් එකේ වෙන සත්තු නෑ ඒකින්ද මේ සත්තු මාර විදියට බෝ වෙනවා මම හරියටම කියන්න දන්නේ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා මාරම ලස්සනයි ඉතින් ඒ සත්තු එහෙම දැක්කම ගෙස්ලා ගොඩක් ආසයි ෆොටෝ ගන්නවා මේගොල්ලෝ ගොඩක් හැපි වෙනවා ඒ එහෙම තමයි ඉතින් සමහර දවස්වලට ඒ සත්තු අපි දකිනවා සමහර දවස්වලට දකින්න නෑ එහෙම තමයි ඉතින් ටුවර් යනකොට මේ අයිලන්ඩ් එක ගැන ගොඩක් ගෙස්ලාට එක්ස්ප්ලেইন කරා මේ ගෙස්ලා ගොඩක් සතුටු වෙනවා ඒ වගේම ගෙස්ලා අහනවා මොකද්ද මේ කොහොමද කින්ද මන්ද කියලා අපි හැමදේම ඉතින් ගෙස්ට පැහැදිලි කරන්න ඕනේ පැහැදිලි කරගෙන ටුවර් එක යන්න ඕනේ අනිවාර්යෙන්ම වැදගත් දෙයක් තමයි මේ රස්සාවට ඉස්සරහට ඉන්න කාට හරි වැදගත්ම දෙයක් තමයි අපි ටුවර් එක යනකොට මේ ගෙස්කින් සැරින් සැරේ අහන්න ඕනේ අනිවාර්යෙන් වතුර එකක් මොනවද මොනාරි ඔයගොල්ලෝ කම්පැනි ප්‍රොවයිඩ් කරන සොෆ්ට් ඩ්‍රින්ක්ස් මොනාරි තියෙනවා නම් ඒ දේවල් මොනවද කියලා අනිවාර්යෙන්ම අපි විනාඩි 15කට 20කට සැරයක් ඒ ගෙස්කින් අනිවාර්යෙන්ම අහන්න ඕනේ මොකද ඒක අපේ ජොබ් එකේ තියෙන තවත් දෙයක්. දැන් මේ පහු කරගෙන අපි යන්නේ අස් අයිලන්ඩ් එකට. මේ හරියට කියන්නේ අල් රහ, අල් සීනා, අල් මුනීරා කියලා ලොකු ඇපාර්ට්මන්ට් තියෙනවා. මේ ඇපාර්ට්මන්ට් වල ගොඩක් ඉන්නේ සුද්දෝ. ලෝකල් කට්ටියට වඩා මේ හරිය ගොඩක් ඉන්නේ සුද්දෝ මාර නිදාස්. ඒ කියන්නේ කරදරයක් නැහැ මිනිස්සුන්ට. ඒකයි ගොඩක් මේ හරිය සුද්දෝ choice කරන පැත්ත. මේ ඉතින් අපි දැන් යස් අයිලන්ඩ් එක පැත්තට යන ගමන් ඉතින් මේ හැමදේම ගෙස්ට කියන්න ඕනේ මේව වුණාද මේ වල ඉන්නේ කවුද ගෙස්ලා ගොඩක් වෙලාවට අහන මේව රෙසිඩන්ට්ද හොටෙල්ද කියලා අපි ඉතින් ඒ වෙලාවට අනිවාර්යෙන් ගෙස්ට එක්ස්ප්ලেইন කරන්න ඕනේ මේ වල මොනවද තියෙන්නේ රෙසිඩන්ට්ද
මේවා හොටෙල් දේ හැමදේම ඉතින් අපි එක්ස්ප්ලේන් කරගෙන යන්න ඕනේ ටුවර් එක. ඒක තමයි ඉතින් මේ රස්සාවේ තියෙන වැදගත්ම දෙයක්. මොකද අපිත් එක්ක ගයිඩ් කෙනෙක් යන්නේ. අපි අනිවාර්යෙන් ඩ්‍රයිවිං ජොබ් එක කරන ගමන් ගයිඩ්ගේ ජොබ් එකත් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඒක තමයි ගොඩක් වැදගත්. අපි හොඳට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. Tamanට කතා කරන්න අමාරු නම් ප්‍රශ්නයක් නැහැ. Taman පුළුවන් විදිහට කතා කරන්න ඕනේ. මොකද මේ රටට එන ගොඩක් යුරෝප් ගෙස්ලා අපේ ඉංග්‍රීසි කැඩි කතා කරත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒවට උත්තර දෙනවා. අපි එහෙම බය නැතුව කතා කරොත් තමයි කවදාද අපේ ඉංග්‍රීසි හොඳට හැදෙන්නේ. ඒකින්ද අපි බය නැතුව ඕන කෙනෙක් එක්ක අමාරු වුණත් කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි මේ රස්සාවේ ගොඩක් වැදගත්ම දේ. අපි කතා කරන්න පුළුවන් වුණොත් Tamanට භාෂා දෙක තුනක් කතා කරන්න පුළුවන් වුණොත් ඒක ගොඩක් වැදගත් වෙනවා. Taman දන්නේ ඉංග්‍රීසිද ඒ ඉංග්‍රීසි පුළුවන් විදියට ගෙස් එක්ක උපරිමයෙන්ම කතා කරන්න ඕනේ. එතකොට තමයි Tamanගේ ඉංග්‍රීසි කතා කරන එක උනත් ඉම්ප්‍රූව් වෙන්නේ. ඒ වගේම තමයි ඉතින් මගේ වීඩියෝ බලන ඕන කෙනෙක්ට මම කියන්නේ ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්නවා නම් මේකෙන් අනිවාර්යෙන් ඉගෙන ගන්න. මාරම නිදහස් රස්සාවක් මේක. ඕනම තැනක තමන් කරන රස්සාවට ආදරය කරොත් ඒ රස්සාව මාර නිදහසක් දැනෙනවා. විශේෂයෙන්ම මේ වගේ රස්සාව ගොඩාක් නිදහස් රස්සාවක්. තමන්ගේ වැඩේ හරියට කරගෙන හිටියොත් කිසිම කරදරයක් නැතුව හොඳටම තමන්ට ඒ රස්සාව කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ රටක ඉන්නකොට තමන්ගේ පාඩුවේ ඉන්න තරමට තමන්ට හොඳයි රස්සාව කරගෙන. මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලාවි කියලා. ඔයගොල්ලෝ කැමති නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මගේ YouTube channel එක subscribe කරන්න. මම හිතනවා ඔයගොල්ලෝගේ ඉස්සරහට තවත් හොඳ වීඩියෝ ටිකක් දෙන්න. එහෙනම් හැමෝම මං හිතනවා එහෙනම් මේ වීඩියෝ එක බලාවි කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. ආයෙත් කියන්න තියෙන්නේ මොන රටක තමන් රස්සාවක් කරත් ඒ රස්සාවට ආදරය කරන්න. තමන් මොන වගේ රස්සාවක් කරත් කාටවත් කරදරයක් නොකර තමන්ගේ රස්සාව කරොත් කවදාවත් තමන්ට වරදින්නේ නැහැ. එහෙනම් හැමෝටම ජය වේවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු වෙනවා.